ඇටලන්ටිස් යථාර්ථයක්ද නැතිනම් මිත්‍යාවක්ද මීට වසර 2000කට පෙර ලෝකප්‍රකට දාර්ශනික ප්ලේටෝ විසින් ලොවට හෙළි කළ එක් අභිරහසක් අදරත් විද්‍යාඥයන් සහ ගවේෂකයන් මවිතයට පත් කරනවා. ඒ තමයි ඇටලන්ටිස් එක් රෑකින් සහ එක් දහවලකින් මුහුදුබත් වූ බව කියන අතිශය දියුණු තාක්ෂණයක් තිබූ මහා දූපත් රාජ්‍ය. ඇටලන්ටික්ස් යනු හුදෙක් ප්ලේටෝ මනක්කල්පිත කතාවක්ද නැතිනම් මේ සැබෑවින්ම මිහිපිට පැවති දියුණු ශිෂ්ඨාචාරයක්ද ඒ අද පවතින සිතීමේ කොතනක තිබුණා විය හැකිද. අද අපි ලෝකදනම තුළින් ලෝ විශාලතම අභිරහස් සොයාගෙන සාගර පතුලට කිමිදීමු. එහෙනම් රැඳී සිටින්න කුතුහලයෙන් පිරුණු මේ වීඩියෝවේ අවසානයේ තත්පරය තෙක්. ප්ලේටෝගේ විස්තරය. ඇටලන්ටිස් ගැන ලොවට මුලින්ම පැවසුවේ ප්ලේටෝය. ඔහු පවසන පරිදි ඔහුට මෙම තොරතුරු ලැබුණේ සොලෝන් නම් ග්‍රීක පාලකයෙක්ගෙන්. සොලෝන් මේ ඉගෙනගෙන ඇත්තේ ඊජිප්තු පූජකයෙක්ගෙන්. ප්ලේටෝ ඇටලන්ටික් විස්තර කළේ මෙන්න මෙහෙමයි. එක පිහිටීම හර්කියුලිස්ගේ කණු. හෙවත් වර්තමාන ජිබ්‍රාල්ටර් සමුද්‍ර සන්ධියෙන් එපිට අට්ලාන්ටික් සාගරයේ පිහිටා තිබුණු. දෙක සැලසුම. නගරය නිර්මාණය කර තිබුණේ ජලයෙන් සහ ගොඩබිමෙන් වට වූ කේන්ද්‍රීය වලලු එමත් නැත්නම් කන්සෙන්ට්‍රික් රින්ග්ස් ආකාරයටයි. 3 සම්පත්. එහි රන් රිදී සහ ඔරිචල්කම් නම් අගනා ලෝහයක් බහුලව තිබුණි. 4 බිඳ වැටීම. ඇටලන්ටිස් වැසියන් කෑදර සහ අහංකාර වූ නිසා දෙවියන් විසින් දඬුවම් ලෙස භූමිකම්පා සහ ජල්ගැල්මන් මගින් මුළු නගරයම මුහුදට බිලි කරන ලදී. විය හැකි ස්ථාන. ඇටලන්ටිස් කොහේද? ගවේෂකයන් ඇටලන්ටිස් සෙවීමට විවිධ ස්ථාන යෝජනා කරලා තියෙනවා. සැන්ටරෝනි ග්‍රීසිය ක්‍රිස්තුපූර්ව 1600 දී පමණ මේ මින්වෝන් ශිෂ්ඨාචාරය පැවති අතර දැවැන්ත ගිනිකඳු පිපිරීමකින් ඒ විනාශ විය. බොහෝ විද්‍යාඥයන් පවසන්නේ ප්ලේටෝගේ කතාවට පාදක වූයේ මේ බවයි. සහරා කාන්තාරයේ රිෂාඩ් ටියුහ මොරිටේනියාවේ පිහිටීමය සහරාගේ ඇස ලෙස හැඳින්වේ. මෙහි ඇති කේන්ද්‍රීය වලලු ප්ලේටෝගේ විස්තරයට අතිශ්‍රය සමානයි. පුරාණයේ සහරා කාන්තාරය යනු ශාස්ත්‍රීය භූමියකි. බර්මියුඩා ත්‍රිකෝණය සහ බිමිනි පාර. එහෙමත් නැත්නම් බිමිනි රෝඩ්. බහාමාස් දූපත් අසල පිහිටි මුහුදු පත්ලේ ඇති ගල් ඇතිරු පාරක් වැනි ව්‍යුහය ඇටලන්ටිස් කොටසක් ලෙස සමහරු විශ්වාස කරනවා. දියුණු තාක්ෂණය සහ අද්භූත බලවේග. ප්‍රකට අනාගත වෘක්තෘ එඩ්ගාඩ් කේසි පවසා ඇත්තේ ඇටලන්ටිස් වැසියන් සතුව මහා ස්පටික එහෙමත් නැත්නම් ග්‍රේට් ක්‍රිස්ටල් මගෙන් ලබාගත් බලශක්ති තාක්ෂණයක් තිබූ බවයි. ඔවුන් ගුවන් යානා සහ සබ්මැරින් පවා භාවිත කළ බව සමහරු විශ්වාස කරනවා. ඇටලන්ටිස් බිඳ වැටුනේ ස්වාභාවික විපතකින්ද නැතිනම් ඔවුන්ගේම දියුණු ආයුධ අත්හදා බැලීමක් වැරදීමෙන්ද? මෙම ශිෂ්ඨාචාරයෙන් බේරුණු පිරිස් ඊජිප්තුවට සහ මායා ශිෂ්ඨාචාරවලට ගොස් පිරමීඩ සෑදීමේ දැනුම බෙදා දුන් බවට මතයක්ද පවතී. විද්‍යාත්මක විවේචන සහ සත්‍ය. නූතන භූවිද්‍යාවට අනුව අට්ලාන්ටික් සාගරයේ පතුලේ ගිලී ගිය මහද්වීපයක් තිබිය නොහැක. මන්ද භූතටි චලනය එහෙමත් නැත්නම් ප්ලේට් ටෙක්ටොනික්ස් මගින් එවැනි සාක්ෂි හමු නොවේ. එබැවින් බොහෝ ඉතිහාසඥයින් පවසන්නේ ප්ලේටෝ මේ තම දේශපාලන දර්ශනය පැහැදිලි කිරීමට යොදාගත් උපමාවක් පමණක් බවයි. ඇටලන්ටිස් සැබෑවක් වුවත් නැතත් ඒ මිනිසාගේ කුතුහලය සහ ගවේෂණ පිපාසය අවදි කරන කතාවකි. සමහර විට ඒ අදටත් සාගරයේ ගැඹුරුම තැනක රහස් සංගවාගෙන බලා සිටිනවා විය හැක. ඔබ සිතන්නේ කුමක්ද? ඇටලන්ටිස් තිබුණාද? ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලට දැනුමක් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ දිගටම බලන්න ලෝක දැනුම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.